මට අද පාර්සල් එකක් ආවා. ඉතින් මම අද ඒක රිවිව් කරන්න යන්නේ. ඉතින් මේ බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා අපි මේක අන්බොක්ස් කරගෙන බලමු. ඉතින් මට මේක පික්මි ෆ්ලෑෂ් එකක් දාලා තමයි ඒ මල්ලි එව්වේ. පොඩි කොල්ලෙක් හරි හොඳයි. දියුණු වෙන්න උත්සාහ කරන හොඳ ඩයල් එකක් කියලා මට හිතුණා කතා කරනකොට. මොනවද මේ තියෙන්නේ? ඉතින් මෙන්න මේ වගේ බොක්ස් එකක තමයි වල තියෙන්නේ. රවුන්ඩ් බොක්ස් එකක හැන්දක් එවලා තියෙනවා. මෙන්න මේ වගේ ඕලන්ට පේනවද දන්නේ නැහැ. මෙන්න මේ වගේ අයිටම් එකක් තියෙනවා. බලමු මොනවද තියෙන්නේ කියලා. වව්. සුවඳයි යා. මේකේ තියෙනවා ඩ්‍රයි කරපු ෆෘට්ස්. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මේ ඔව් අන්න එකක් වැටුණා. ඩ්‍රයිඩ් ෆෘට්ස් තියෙනවා. වව්. දැක්කහම නම් නිකන් ලස්සන පාටයි. හරිද? නිකන් 아무තු ලුක් එකක් තියෙනවා. මම හරි ආස කෑමක් මේක. මම සාමාන්‍යයෙන් ওই සුපර් මාකට්ස් වල එහෙම තියෙනවා. මම මේ නිතර ගහලා ඔය කනවා. මේ කන්න ආසයි. ඒ කියන්නේ අර ඩ්‍රයිනේ. ඩ්‍රයි ෆෘට්ස් කන්න ආසයි. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේකේ තියෙනවා මේ බොක්ස් එක, මේ රවුන්ඩ් බොක්ස් එක. මේක රුපියල් 950යි කිව්වා. මේක ප්‍රයිස් එක වෙන්නේ. මේකට එනවා ජැක් ෆෘට්, බනානා, බ්ලූබෙරි, ආමන්ඩ්, ස්ට්‍රෝබෙරි, පම්කින් සීඩ්ස්, වෝල්නට්ස්, සන්ෆ්ලවර් සීඩ්, කැෂියු නට්ස්, ක්‍රෑන්බෙරි. මේ ටික රුපියල් 950 වෙන්නේ. ඔයගොල්ලන්ට සුපර් මාකට් එකකින්වත් මේ ගානට මෙච්චර මෙතන අයිටම්ස් මම හිතන්නේ 11ක් වගේ තියෙනවා. ගන්න නම් හම්බ වෙන්නේ නැහැ. හෙන ගණන්. මොකද අර පැකට් කරලා අර ලොකු බ්‍රෑන්ඩ්ස් වලින් හදන ඒවා. මේ මල්ලි මේක තනියම කරන එක. කියන්න බැරිනවනේ බිස්නස් නේම් එක ෆෘටි ක්‍රන්ච් කියලා තමයි යාගේ බිස්නස් එකේ නම තියෙන්නේ. ඉතින් මේකට හැඳි දෙකක් එවලා තියෙනවා. හරිද? හැඳි දෙකක් තියෙනවා. තව හනි පොඩි කප් එකක් එවලා තියෙනවා. මට මෙන්න මේකේ මේ තියෙන මේ ස්ට්‍රෝබෙරි නියම වව් අමුතුම රහක් තියෙනවා. මට මල්ලි කිව්වා මේ අයිටම් හැම එකෙම ග්‍රෑම් 10-15 අතර ප්‍රමාණයක් ඇඩ් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ කොහොමත් ග්‍රෑම් 100ක 120ක් වගේ මේ පැක් එකක තියෙනවා. අපි මීපැණි චුට්ටක් දාගෙන වව් මේ වව් මීපැණි එකත් මාර ක්වොලිටි රහක් තියෙනවා. මම ඔන්න මටගේ හැන්දට අහුණා බනානා, ආමන්ඩ්ස්, පම්කින් සීඩ්ස්. කජු, ජැක් ෆෘට්. හොඳ රහක් තියෙනවා. ඇත්තටම හොඳයි. ඉතින් මේ තනියෙන් කොල්ලෙක් කරන පොඩි වැඩක්. හරි වටිනවානේ. නියමයි. මේගොල්ලන්ගේ තව පැක් එකක් තියෙනවා කියලා කිව්වා. ඒක 1650 පැක් එකක්. ඒකට අර අයිටම්ස් වලට අමතරව වැඩිපුර තියෙනවා ඇප්‍රිකොට්, මැංගෝ, තව අර කිවි කියලා පළතුරක් තියෙන අන්න ඒක. ඒවත් ඇඩ් වෙනවා. මේක මාර රහයියා. මාර ටේස්ට් එකක් තියෙනවා. නියම. ඉතින් මේකේ මේ එක්ස්පයරි ඩේට් එක කිව්වොත් මේක සාමාන්‍යයෙන් මාස 3ක් වගේ ෆ්‍රිජ් එකේ නොදා තියා ගන්නවා නම් මාස 2-3ක් වගේ තියාගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ ඕඩර් එකක් ප්ලේස් කරනවා නම් අහන්න කොච්චර දවසක් පුළුවන්ද කියලා. එතකොට එයා ඒක කියයි පැක් කරපු දවසත් එක කොච්චර දවසක් තියාගන්න පුළුවන්ද කියලා. නැත්නම් ෆ්‍රිජ් එකේ දානවා නම් සාමාන්‍යයෙන් ඉතින් මාස 4ක් 5ක් වගේ තියාගන්න පුළුවන්. ඇත්තටම රහයි. මේව ගොඩක් කන්නේ පොඩි දරුවෝ. පොඩි ළමයි තමයි මේවට ආස. ඔය පළතුරු කන්න කැමති නැති ළමයින්ට මෙන්න මේ විදිහට
ඩ්‍රයිඩ් ෆෘට්ස් දෙනකොට උමරි ආසයි. ඇත්තරම රහයි. මේක මේ රුපියල් 950කට මේ ජාතියකොළ හද්දාපු මේ කප් එකයි ඊට පස්සේ මී පැණි කප් එකකුයි දෙනවා කියන්නේ අද කාලේ ටිකක් කරන්න අමාරු වැඩක්. කරන්න පුළුවන් වැඩක් නෙවෙයි, කරන්න අමාරු වැඩක්. මම දන්නේ කොහොමද ලාභයක් තියාගෙන මේක කරන්න කියලා. ඇත්තටම මාර රහයියා. ඇත්තටම ක්වොලිටි. රෙකමන්ඩ් කරන්න පුළුවන්. පේනවනේ. තියෙන අයිටම්ස් එහෙම පේනවනේ. අර ෆ්‍රෙෂ් ඒව කනවා වගේ තමයි. මේකේ මම මේ ආසම වෙන මොකක්වත් නෙවෙයි. මොනවද මේ? ස්ට්‍රෝබෙරි. මාර රහයි ඒක. සුපිරි. ඉතින් මේ මල්ලිගේ ෆෝන් නම්බර් එක 075 765 52 46. මේ නම්බරේට කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා ඔයගොල්ලෝ ඕඩර් එකක් දාන්න. පොඩි කෝල් එකක්. මම හරි කැමති මේ වගේ පොඩි ළමයි අලුත් බිස්නස් පටන් ගන්නවට. ඉතින් මල්ලි බිස්නස් එක සාර්ථක වෙන්න කියලා සුවපතනවා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඕඩර් එකක් දාන්න. මගේ වචන විශ්වාස කරලා මේක ඇත්තටම රහයි. රෙකමන්ඩ් කරන්න පුළුවන්. මම දැන් මේ වීඩියෝ එක වෙච්ච ගමන් මේ කනවා මට ඒක මාර විදිහට හිතට ඇල්ලුවා. මේකේ මේ තියෙන ඩ්‍රයිඩ් ෆෘට්ස් ඇත්තටම මාර රහයි. මේක මාරු රෙකමන්ඩ් කරන්න පුළුවන්. මතක ඇතුව අර ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඕඩර් එකක් දාන්න. අයිලන්ඩ් වයිඩ් ඩිලිවරි කරනවා. කුරියර් සර්විස් එකක් කරා. ඔයගොල්ලෝ ඒ මල්ලි ඉන්න පැත්තේ නම් ඉන්නේ පික් මී ෆ්ලෑෂ් එකක් හරි දාලා Uber ඩිලිවරි එකකින් හරි ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මෙල් මල්ලිට කතා කරන්න. කඩේ නම ෆෘටි ක්‍රන්ච්. යාගේ බිස්නස් එකේ නම තාම කඩයක් නැහැ. ඉතින් සපෝට් එකක් දෙන්න පොඩි කොල්ලේ. එහෙනම් තව වීඩියෝ සෙට් වෙමු. see you bye.